ගියාසට කැමරාව දාලා බලමු. ඉතින් මේ පාර දිගේ මීටර් ගානක් ගියාම ඒකේට යන්න පුළුවන්. ඉතින් මගේ යාළුවයි අද ඒ ගෙදරට යනවා. බලමු මොන වගේ අద్భుත සිද්ධියකට අපිට මුහුණ දෙන්න පුළුවන් වේද කියලා. මේ ගම්බිරිස්සත් අම්මදී තමයි කැලේට ඇතුල් වෙන්න දෙන්නේ. ඉතින් මේ පාර හරිම මුසලයි. අර අරහේ බුලත් කොටුවක් තියෙනවා. මේ පාර දිගේ ගියාම ඉස්සරහටම ගියාම ගඟ තියෙන්නේ. කැලේ මැද්දෙන් හැරිලා ඒ ගෙදරට යන්න පුළුවන්. යමු ඊට පස්සේ ගෙදරට යන්න තියෙන පාර රටෙනවා. මේ කැලේ දිගේ දිගටම ඊයේ වැහපොයින්ද පාර පොඩ්ඩක් දුෂ්කරයි. පොළරොඩු හැමතැනම පිරීලා පල්ලෙහාන් ගඟ බලා ගන්න පුළුවන්. මේ කැලේ රෝජෙත් වෙනවා. අපි දෙන්න විතරයි දැන් මෙතන ඉන්නේ. මේ කැලේට රැයට කොටි එහෙමත් එනවා. අපේ ගෙවල් දිහාට එනවා නරින්න හො කියනවා. දැන් මේ හරිය පොඩ්ඩක් එළින්ම හන්. එහෙනම් දැන් අපි මේ ගෙදරට යන පාරට ළඟා වෙමු. අපි දැන් මේ ගේ ළඟටම ඇවිල්ලා තියෙන්නේ. අර ඉස්සරහින් පේන්නේ ඒ ගෙදරට යන්න තියෙන පාර. ඉතින් අපි මේ ගෙදරට ගිහින්ම වැඩේ ඉන්නේ. මමයි තව යාළුවෝ 3 දෙනෙක්ම ඉන්නවා. ඉතින් අපි මේ ගේ ළඟට යමු. පොඩ්ඩක් ඉන්න වගේ තියෙනවා. අපිට ඒක බාධාවක් වෙයි දන්නේ නැහැ. අපි යමු. ගෙදර හරිම පාළු ස්වභාවයක් තමයි තියෙන්නේ. කරන්න යන්නේ. අද කරන්න අපිට කරන්න වෙනවා. මෙච්චර දුෂ්කර ගමනක් ඇවිල්ලා මේ ගෙදරට යන්නේ. මේකේ තියෙන්නේ අපේ ගමෙන් නිකන් කොන් වෙලා වගේ තමයි මේ ගෙදර තියෙන්නේ. මේ ගෙදර තනියම කීයා කෙනෙක් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් එයාගේ පිරිත කිර වෙලා මැරිලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ගෙදර. ඉතින් සීයා මේ ගෙදර හොල්මන් වගේ සිද්ධි වෙච්ච ඉඳලා බයේ තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ගෙදර ප්‍රධාන දොර. අර කවුළු දෙකක් වගේ දෙකකුත් තියෙනවා. දොරත් අරින්න පුළුවන් වගේ. බෑ ඊට හරින්න බෑ ඒක. දැන් අපි මේ ගෙදර වටේම ගවේෂණය කරමු. මෙතන එක ජනේලයක් ඇරලා තියෙනවා. ඉතින් අපි මේ ගියසට කැමරාව දාලා බලමු. මේ ගියසේ දෝංකාර දෙනවා. කැමරාවට මොකක්ද පේන්නේ නැහැ උනාට මට පේනවා අර මේසෙ උඩ කුප්පියක් තියලා තියෙනවා. මේ ගෙදර ඉස්සර ගුණීමක් යට කරා කියලා කතාවක් තියෙනවා. අපි මේ ජනේලෙත් ඇරලා බලමු. ඒ ජනේලේ අරින්න බෑ ඇතුලෙන් ලොක් කරලා. මේ ගෙදර මේ පැත්තෙන් ගියොත් එහෙම 2002 තමයි මේ නිවාස හංගන්න පත්‍රිකාව. ඉතින් මේ ගෙදර මේ පැත්තෙන් ගත්තොත් එහෙම මේ ජනේලේ අරින්න පුළුවන් වගේ. ඉතින් අපි ඒක අරින්න බලමු. කරවල්ලු ඉන්නවා මේ ලී ගොඩවල්. ඉතින් පරිසරෙන් තමයි ඉන්නේ. ඒක මෙතනින් ඉස්සල්ලා වැහි පොදේකුත් යනවා. අපේ වැඩේට බාධාවක් වෙයිද දන්නේ නැහැ. මෙන්න මෙතනින් ජනේලයක් තියෙනවා. මෙතන ජනේලෙ පිටිලා අද අපිට කිසිම අද්භූත දෙයක් වාර්තා වුණේ නැහැ. ඒ කියන්නේ තේරුම තමයි හොල්මන් කියලා જાතියක් මේ ලෝකේ නැහැ කියලා. ඉතින් අපි මේකේ ඇසෙට යම් එක දාලා බලමු.